ස්ටාෆ් රූම් අස්සරින් ගෙන මොනවද කරන්නේ? RR කැෆේ මැෂින් එක ගන්න තිබ්බනේ. ඔෆිස් එක බෝරින් වෙලා වැඩ වැඩි වෙලා අල හොදි වෙලා තියෙන්නේ. සමහර ඔෆිස් වල තේ හදන්න දෙන්නේ නැහැ. සමහර ඔෆිස් වල හදන්න තේ නැහැ. මාර ප්‍රශ්න ගොඩක් තියෙන්නේ. සමහර ඔෆිස් තියෙනවා තේ හදන ඇන්ටිල් තේ එකක් හදන්න කිව්වම පැය දෙක තුනක් පරක් වෙලා තේ එක එන්නේ. එහෙම තේ බීලා වැඩක් නැහැ. ඔයාට ඕන වෙලාවට බොන්න තේ එකක් තියෙනවා. තේ විතරක් නෙමෙයි. ඔයාව හැක් වෙලා ඉන්නවට කොෆි එකක් ඕනේ. මේ හැම දෙයකම සොලියුෂන් එක තමයි RR කැෆේ කියන්නේ. කතන්දරේ එහෙම වුණාට මෙන්න මෙහෙම ඔෆිස් උත් තියෙනවා. සමහර ඔෆිස් වල තේ හදන්න දෙනවා. හැබැයි ස්ටාෆ් එක තේ බොන්න පැය 6ක් ගන්නවා. ඔෆිස් එකේ තේ තිබුණාට වැඩක් නැහැ. හරියට වැඩේ වෙන්නේ නැත්තම්. ඒකට සොලියුෂන් එක RR කැෆේ තමයි. ඔයා ඔෆිස් එකේ බොස්ද? ඩිපාර්ට්මන්ට් හෙඩ්ද? නැත්තම් මැනේජර්ද? මේ කතා කරන්නේ ඔයාට. ඔෆිස් එකේ ස්ටාෆ් එකට තේ එකක් දෙන එක ඔයාගේ වගකීම. හැබැයි තේ බොන වෙලාවේ ඉන්ටර්වල් ගන්න නැතුව තේ එක බිල වැඩේ කරන එක ස්ටාෆ් එකේ වගකීම. ආයි බොරුවට ඔෆිස් එකේ තේ හදා දින්න ඕනේ නැහැ. එක බටන් එකක් ප්‍රෙස් කරලා ඔයා කැමති ටී උනාත් ඔයා කැමති කොෆි උනාත් ඔයාට දැන් ගන්න පුළුවන්. විනාඩියයි කෝපාටයි. මේ තියෙන RR කැෆේ වෙන්ඩින් මැෂින් එක. ඔෆිස් එක ගොඩක් ලොකු වෙන්න ඕනේ නැහැ. පොඩි ස්පේස් එක මේක තියන්න පුළුවන්. වැඩට ස්ටාෆ් එකට කැෆේ එකක් දීලා බලන්න. අද වැඩ කරන්නේ 50 න් නම් හෙට වැඩ